තමන්ගේ බලය තහවුරු කරගන්නකන් ජනතාවත් එක්ක ඉඳලා ජනතාවගෙන් ඡන්ද ටික අරගෙන ගිහිල්ලා ඡන්දයෙන් බලයටපත් වෙලා රටේ පාලන පැලැන්තියේ മന്ത്രി කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි වුණාම උන් ආපු තැන උන්ට අමතක වෙනවනේ. එතන මහින්දානන්දට සහ නලීන්ට බරපතල වැඩ සහිතව සිර දඬුවම් කියලා කියද්දී අපි ප්‍රවෘත්ති පැත්තට හැරෙනවා. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරේ ඉල්ලීමක් කළා තිබෙනවා. ඉතින් වැරදි මේ වගේ වැරදි කරන්න පෙළඹෙන අයට ඒ වගේ වැරදි වලට ආයේ පෙළඹෙන්න ඉඩක් නැති වෙන ආකාරය එහෙම නැත්නම් නිවැරදි කරුවන්ට උත්ප්‍රේරණයක් සිදු වෙන ආකාරයේ දඬුවමක් දෙන්න කියලා ඉල්ලීමක් කළා තිබුණා. ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා අපිත් සමග නිකුත් වෙලා ඉන්න ඔබ හැමදෙනාටම හැමදාමත් වෙනස් දේවල් අලුත් දේවල් සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් රටේ සිද්ධ වෙන ඇත්ත දැනගන්න ඇත්ත පැත්ත ඔබට කතා කරන SL Real Side YouTube නාලිකාව සමගයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි ඔබට මතක් කරනවා තවමත් SL Real Side YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔබට හැකියාව තිබෙනවා අපිව subscribe කරන්න bell icon එක click කරලා තියන්න අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඔබට අවස්ථාව තිබෙනවා. අපි කිව්වා SL Real Side කියන්නේ සත්‍ය ඔබට පෙන්වා දෙන YouTube නාලිකාවක්. විශේෂයෙන්ම රටේ සිද්ධ වෙන යම් යම් සිදුවීම් වල සත්‍ය සමහර වෙලාවට රටේ ජනතාවට දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බොහෝ දේ බොහෝ කරුණු වහන් වෙලා තමයි පවතින්නේ. අන්න ඒ වගේ කරුණු අපි ඔබට සත්‍ය වශයෙන්ම රැගෙන එන්නට සූදානම්. ඒකයි SL Real Side YouTube නාලිකාවේ වෙනස. අපි නැවත නැවතත් මතක් කරනවා අපිව subscribe කරලා තියන්න කියලා. මොකද අපි ඔබට නිරන්තරයෙන් සත්‍ය රැගෙන යන්න සූදානම්. විශේෂයෙන්ම ලංකාව ගත්තම ලංකාවේ රටේ තත්ත්වය දවසින් දවස වෙනස් වෙනවා දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන්. ඉතින් අදත් මේ වෙනස් වෙන දේශපාලනික කතිකාවේ අලුත් කරුණු පිළිබඳව තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ අලුත් කරුණු මොනවද කියලා කතා කරන අතරේ අද දවසේ දවල් කාලේ ප්‍රවෘත්තියක් අපි ඔබ හැමදෙනාම දැනගත්තා. ඒ තමයි මහින්දානන්දට සහ නලීන්ට බරපතල වැඩ සහිතව සිර දඬුවම් කියලා ප්‍රවෘත්තියක් දහවල් කාලේ නිකුත් වුණා. ඉතින් මං හිතන්නේ රටේ වර්තමාන ආණ්ඩුව පාලනයට එද්දි කිව්වා හොරු අල්ලනවා කියලා. ඒ හොරු ඇල්ලීමක්ද එහෙම නැත්නම් මේ කාරණාව සම්බන්ධව කතා කරද්දී අපි දැක්කා මේක මේ වර්තමාන රජයෙන් කරපු පැමිණිල්ලක් නෙවෙයි යහපාලන ආණ්ඩු සමයේ තමයි මේ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ විමර්ශන සිදු වෙන්නේ. කොහොම වුණත් යහපාලන ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියලා නෑ. කවුරු කරත් හොඳ දේ හොඳයි කියන අපි පැකිලෙන්නේ නැහැ. ඒ නිසා කවුරු කරත් වැරදි කරලා තියෙනවා මේ රටේ ජනතාවට මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරලා තියෙනවා. මේ රටේ ජනතාවට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා නම් කොතනක හරි තැනක ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නව නම් ඒ වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙනවා නම් අපි එකහෙලා ඔවුන්ට හොඳයි කියන්න පැකිලෙන්නේ නැහැ. ඒ නිසා කවුරු කරත් යහපාලන ආණ්ඩුව කරත් මේ ආණ්ඩුව කරත් ඔවුන් වැරදි කරුවන් නම් වැරදි කරුවන්ට දඬුවම් දීම හොඳ වැඩක් කියලා මුලින්ම වීඩියෝ එක පටන් ගන්න කලින් අපි කියලා ඉන්නවා. දැන් මහින්දානන්දට සහ නලීන්ට බරපතල වැඩ සහිතව සිර දඬුවම් කියලා කියද්දී අපි ප්‍රවෘත්ති පැත්තට හැරෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සතොස් ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුලින් රජයට රුපියල් මිලියන 53ක ඒ කියන්නේ කෝටි 5කට වැඩි පාඩුවක්. හොඳේ. කෝටි 5කට වැඩි පාඩුවක් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස් ආයතනයේ හිටපු සභාපති එමෙන්ම හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වැරදිකරුවන් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දවසේදී තීරණය කළා. ඒ අනුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාට බරපතල වැඩ සහිතව වසර 20ක සිර දඬුවම් නියම කොට ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. තීන්දුව ලබා දීමට ප්‍රථම අධිකරණයේ ඉදිරියේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය මෙම විත්තිකරුවන් තම දූරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදු කර ඇති බවද
එම වරද හේතුවෙන් මහජන මුදලින් අය කරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති බවද ඉන් ජනතාවට ඉතා විශාල පාඩුවක් සිදු වී ඇති බවද සඳහන් කොට තිබෙනවා. එමෙන්ම මෙම හේතුවෙන් මෙවැනි වැරදි සිදු කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියා දෙන ආකාරයේ දූෂණ විරෝධී පුද්ගලයින්ට උත්ප්‍රේරණයක් සිදුවන ආකාරයේ තීන්දුවක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කොට ඇති බවයි තවදුරටත් සඳහන් වෙන්නේ. ඉතින් මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ රටේ හිටපු අමාත්‍යවරයෙක්, වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අමාත්‍යවරයෙක්, වසරින් වසර විවිධ අමාත්‍ය ධූර දරපු අමාත්‍යවරයෙක්. ඉතින් ඔන්න 2015 වර්ෂය විතර වෙනකොට එතුමා හිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ. ඉතින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් තමයි මේ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙනාවයි කියලා සඳහන් වෙන්නේ. ගෙනල්ලා ඔහු මේවා ක්‍රීඩා සංගම් වලට බෙදා දුන්නායයි මේ ප්‍රවෘත්තිය ඇතුලේ සඳහන් වෙනවා. කොහොම වුණත් මේවා ගෙනල්ලා බෙදා දීලා තියෙන්නේ નિયમિત නීති රාමුව ඇතුලේ නෙවෙයි නම් ඒවා අයථා ලෙස ගෙනාව නම් අනිවාර්යෙන්ම ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. විශේෂයෙන්ම මම මේ ප්‍රවෘත්තිය ඇතුලේ මේ එක කාරණාවක් දැක්කා. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරේ ඉල්ලීමක් කළා තිබෙනවා. ඉතින් මේ වගේ වැරදි කරන්න පෙළඹෙන අයට ඒ වගේ වැරදි වලට ආයේ පෙළඹෙන්න ඉඩක් නැති වෙන ආකාරය, එහෙම නැත්නම් නිවැරදි කරුවන්ට උත්ප්‍රේරණයක් සිදු වෙන ආකාරයේ දඬුවමක් දෙන්න කියලා ඉල්ලීමක් කළා තිබුණා. ඉතින් ඒක මම හිතනවා බොහොම හොඳයි. මොකද ලංකාවේ නීතිය ඇතුලේ සමහරලාට දෙන දඬුවම් ප්‍රමාණවත් මදි වුණාම වැරදිකරුවන් කරන්නේ මාසෙන් දෙකෙන් එහෙම නැත්නම් අවුරුද්දෙන් එළියට ඇවිල්ලා අර කරපු වැරදි වලටත් වඩා වැරදි ආයෙ සැරයක් කරනවා. ඉතින් මෙහෙම දඬුවමක් දුන්නම සමහර වෙලාවට ආයෙසරයක් මේ පාලන බලතල ගන්න උදවිය බලය ගත්තට පස්සේ තමන්ගේ බලයට මුවා වෙලා මේ වගේ වැඩ කරන එක ටිකක් හරි අඩුවේ, ටිකක් හරි නවත්තයි කියලා අපි විශ්වාස කරනවා. සමහර වෙලාවට මේ බලය තියෙන කාලේ හිතනවනේ අපි විතරයි වැඩෝ, අපි තමයි පොරවල්, අපිට එහා ගිහපු උදවිය නැහැ, අපේ තමයි ආණ්ඩුව, අපේ තමයි බලතල, අපේ තමයි රජය. ඒ හින්දා අපි කරන දේවල් හොයන්න ඉන්නේ කවුද? ඒ නිසා අපිට ඕන දෙයක් මේක ඇතුලේ කරන්න පුළුවන් කියලා. ඔවුන්ට හිතෙන්නේ නැහැ උන් මේ භාවිතා කරන්නේ මහ ජනතාවගේ බදු මුදල් වලින් ලැබෙන මුදල් කියලා. ජනතාව රජයට බදු ගෙවලා ජනතා මුදලින් නඩත්තු වෙන පුරවැසියන් ඕන් කියලා විශ්වාස කරන්නේත් නැහැ. ඉතින් ඔවුන්ට බලය දෙන්නේ ජනතාව කියලා උන් හිතන්නේත් නැහැ. මොකද ජනතාව ළඟට ඇවිල්ලා බගෑපත් වෙලා ඡන්ද ටික අරගෙන පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ජනතාව ගැන කිසිම තැකීමක් නොකරන අමාත්‍යවරු අපි ඕනතරම් දැකලා තියෙනවා. ඇත්තටම හිතනවා මේ ලංකාවේ රජය ගත්තම මේ වර්තමානයේ වේවා අතීතයේ හිටපු අය වේවා තමන්ගේ බලය තහවුරු කරගන්නකන් ජනතාවත් එක්ක ඉඳලා ජනතාවගෙන් ඡන්ද ටික අරගෙන ගිහිල්ලා ඡන්දයෙන් බලයටපත් වෙලා රටේ පාලන පැලැන්තියේ മന്ത്രി කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි වුණාම උන් ආපු තැන උන්ට අමතක වෙනවානේ. මිනිස්සුන්ගේ බලයෙන් තමයි අපි ආවේ, අපි මිනිස්සුන්ට සේවයක් කරන්න තමයි ආවේ කියන එක අමතක වෙනවා. අන්න එහෙම වුණාම ඒගොල්ලෝ සමහර වෙලාවට හිතන්න පුළුවන් අපිට බලය දීලානේ දැන් තියෙන්නේ, මුන් මොනවා කිව්වත් කමන්නේ අපි අපේ දේ කරගන්න ඕනි කියලා. අන්න එහෙම හිතලා ඍජු තීරණ අරගෙන තමන්ගේ දේවල් ටික කරගන්න ගිහිපු ඇමතිවරු තමයි මේ අද මෙහෙම දඬුවම් විඳින්නේ. මෙහෙම වෙන්නත් ඕනේ. එහෙම වුණාම තමයි පස්සේ නැමෙති කෙනෙකුට හරි තේරෙන්නේ යකෝ අපිත් හොරා කෑවොත් අපිටත් මේකමනේ වෙන්නේ කියලා. ඒ නිසා මැති ඇමතිවරුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන එක වඩාත් හොඳයි. ඉතින් අපි අධිකරණයට, ගරු අධිකරණයට අපි උත්තමාචාරය පුද කරනවා මේ වගේ තීන්දුව ලබා දීම සම්බන්ධව. එතකොට පස්සේන පරම්පරාව පාලන තන්ත්‍රය හරි හැදේවි කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක සිර දඬුවම් ලබා දීලා තිබෙනවා. ඉතින් බරපතල වැඩ සහිතව තමයි මේ සිර දඬුවම් ලබා දීලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ බරපතල වැඩ සහිතව හිර දඬුවම් ලබා දුන්නා වගේම තවත් ක්‍රමවේදයක් තියෙනවා නම් හොඳයි. මේ වියදම් කරපු මුදල් ටික ආපසු ලබා ගන්න විදියක්. මොකද ඒකට හේතුව මිලියන 53ක් නේ. ඒ කියන්නේ සල්ලි වලින් ගත්තම කෝටි
5කට අධිකයිනේ. ඉතින් කෝටි 5ක් ජනතාවගේ මුදල් අවභාවිතා කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ කොමුණත් මේ වය කරගන්නත් මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවා නම් තමයි වටිනාකම තියෙන්නේ. ඔන්න ඕක තමයි ප්‍රවෘත්ති අද දවසේ කතා කරපු. දැන් ටිකෙන් ටික මේ ඇමතිවරු සිරදඬුවම් විඳිනවා කරපු වැරදි වලට මම දැක්ක දුමින්ද දිසානායකත් අත්අඩංගුවට අරගෙන යලි රිමාන්ඩ් කළා කියලා කියනවා. ඉතින් කොහොමුණත් කමක් නැහැ. රටේ මිනිස්සුන්ට වැරදි කරපු රටේ මිනිස්සුන්ගේ හිස මතින් කර මතින් ගිහිල්ලා අපේ රටට වින කටින දේශපාලනකයින් තවත් මේ රටට අවශ්‍ය නැහැ. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වුණා කියලා කවුරුත් වචනයක්වත් කියන්නෙත් නැහැ. මොකද ඒකට හේතුව ඒක තමයි හොඳම දේ. එතකොට අලුත් પરම්පරාවක් හරි හැදේවි. ඒ නිසා මෙතනින් එහා එන පාලකයෝ හරි ප්‍රාදේශීය සභාවේ ඉඳලා පළාත් සභාව, නගර සභාව, එතනින් ගියාම පළාත් පාලන ආයතනවල වගේම පාර්ලිමේන්තුවේ නියෝජනය කරන උදවියටත් මේව හොඳ පාඩම්. සියලු දෙනාටම තමන්ගේ තනතුරේ වගකීමක් ඇතුව වැඩ කරන්න, තමන්ගේ තනතුරේ කාර්යභාරයන් ඉෂ්ට කරන්න, මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න, අයථා දේවල් කරන්න ගියොත් මෙන්න මේකයි වෙන්නේ කියලා ටොක්ක්ක් ඇනලා අද පාඩමක් කියලා දීලා තියෙනවා. අන්න ඒ නිසා ඒ පාඩම කවුරුත් ඉගෙන ගත්තොත් ඒ පාඩමට ඇහුම්කන් දීලා අදින් පස්සේ හරි මේ රටේ පාලන තන්ත්‍රයේ ඉන්න උදවිය රට හදන්න විතරක් වැඩ කරොත් ඒක කාටත් යහපත් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැතුව බඩ වඩා ගන්න ගිහිල්ලා තමන්ගේ පොකට් එක විතරක් සරු කරගන්න ගිහිල්ලා තමන්ගේ දේපල ටික වැඩි දියුණු කරගන්න ගියොත් ටිකක් අමාරු වෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් කොහොම වුණත් ඔන්න රටේ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධව අපි යලිත් මහාධිකරණයට අපේ උත්තමාචාරයේ ගෞරවය පුද කරනවා. රටේ පාලන පැලැන්තියටත් අපි මතක් කරනවා ඔබටත් එතනින් එහා පැත්ත මෙතනින් එහා පැත්ත හරි රටේ වගකීම් මැතුව වැඩ කරන්න. තමන් වියදම් කරන රුපියලක් වේවා තමන්ගේ අමාත්‍යාංශය හරහා තමන් පාලනය කරන පළාත් පාලන ආයතනය හරහා ඔබ වියදම් කරන රුපියල හරි වියදම් කරන්න කලින් හිතන්න මේවා මගේ පෞද්ගලික මුදල් නෙවෙයි. මේවා රටේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් බදු මුදල් තමයි අපි මේ වියදම් කරන්න කියලා. අන්න එහෙම හිතුවොත් හෙට වෙද්දි එහෙම නැත්නම් අනාගතයේ දවසක රට සුබ තැනකට යාවි. අපේ රට හොඳ ලස්සන තැනක් වේවි. එහෙමනම් එහෙම ලස්සන තැනක් නිර්මාණය කරන්න හැකි වෙන්න කියලා ඔබ හැමදිනාටම ප්‍රාර්ථනා කළා. අපි අදට සමුගෙන යනවා. හැමදාම රැඳෙන්න SL Real Side YouTube නාලිකාව එක්ක අපි ආයෙ දවසක එනවා මේ වගේ වැඩසටහනක් අරගෙන. YouTube නාලිකාව subscribe කරලා තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබ හැමදිනාටම ජයග්‍රහීත්වයේ පිරුණු දවසක්.